සුබ දවසක් සියලු දෙනාටම. මේ වන විට ලෝකයේ තාක්ෂණය කෙතරම් දියුණුද කියනවා නම් අද දරුවන්ට ක්‍රීඩා භාණ්ඩ කියන්නේ කතා කරන බෝනික්කන්, ප්‍රශ්න අහන රොබෝවරු, ඉගෙන ගන්න උදව් කරන ස්මාර්ට් ටොයිස් වගේ දේවල්. නමුත් මේවා ඇත්තටම දරුවන්ගේ අනාගතයට හොඳද? නැත්නම් අපි නොදැනීම දරුවන්ව අවදානම් මාර්ගයකට දාගෙන යනවාද? අද වීඩියෝවෙන් අපි සරලව ඇත්තටම කෘත්‍රිම බුද්ධි ක්‍රීඩා භාණ්ඩ කියන්නේ මොනවාද? එවැනි ක්‍රීඩා භාණ්ඩවල හොඳ පැති, අවදානම් පැති සහ අත්‍යවශ්‍ය දෙමව්පිය උපදෙස් ආදී සියල්ල කතා කරමු. කෘත්‍රිම බුද්ධි ක්‍රීඩා භාණ්ඩ කියන්නේ මොනවාද? කෘත්‍රිම බුද්ධිය. අපි මේට එහෙම කියන්නේ මනුෂ්‍ය බුද්ධිය වගේ සිතන්න, ඉගෙන ගන්න, තීරණ ගන්න පුළුවන් පද්ධතියක් නිසා. එතකොට AI ක්‍රීඩා භාණ්ඩ කියන්නේ මොනවාද? AI ක්‍රීඩා භාණ්ඩ කියන්නේ දරුවන් වෙනුවෙන් නිපදවන ලද ක්‍රීඩා භාණ්ඩවලට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය ඇතුළත් කරමින් දරුවාගේ හඬ හඳුනාගෙන ප්‍රශ්න අහලා ප්‍රශ්න වලට පිළිතුරු දෙන, දරුවාගේ හැසිරීම අනුව වෙනස් වෙමින් ක්‍රීඩා කරන ස්මාර්ට් ක්‍රීඩා භාණ්ඩවලට. උදාහරණ ලෙස කතා කරන රොබෝලා, කතා කරන බෝනික්කන්, AI game apps, ස්මාර්ට් ලර්නින් ටොයිස් ආදිය හඳුන්වන්න පුළුවන්. ඒ අනුව මේ වන විට ලොව ජනප්‍රියතම කෘත්‍රිම බුද්ධි නිෂ්පාදන සමාගම වන OpenAI සමගින් ඇති කරගන්නා හවුල්කාරීත්වයක් අනුව ඇතැම් සමාගම් මෙම ක්‍රීඩා භාණ්ඩ නිපදවා තිබෙනවා. මේවා සියල්ලක්ම අන්තර්ජාලය හා සම්බන්ධ ක්‍රීඩා භාණ්ඩ වන අතර එහිදී මූලිකවම කුඩා දරුවන් සමගින් අදහස් හුවමාරු කරගන්නා චැට්බොට් ආකාරයෙන් මෙම කෘත්‍රිම බුද්ධිය එම ක්‍රීඩා භාණ්ඩ වෙත එක් කරනු ඇතැයි අදහස් වී තිබෙනවා. ඊට අදාළ මූලික මට්ටමේ අත්හදා බැලීම් මේ වන විට සිදුවෙමින් පවතින අතර ඇතැම් සමාගම් මූලාකෘති කිහිපයක්ම වෙළඳපොළට ඉදිරිපත් කර තිබෙනවා. ඇයි මේ AI ක්‍රීඩා භාණ්ඩ ජනප්‍රිය වෙන්නේ? අද ලෝකයේ දෙමව්පියන් බොහෝ දෙනෙක්ට කාර්යබහුලත්වයත් එක්ක දරුවන් වෙනුවෙන් කාලය දෙන්න අමාරු වෙලා තියෙනවා. මේ නිසාම වැඩි දෙනෙක් AI ක්‍රීඩා භාණ්ඩ දරුවන් වෙතට ලබා දීමට යොමු වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ AI ක්‍රීඩා භාණ්ඩ කියන්නේ දරුවාට තනිව ඉගෙන ගන්න පුළුවන් හොඳ විසඳුමක්. දරුවා නිශ්ශබ්දව තියාගන්න පුළුවන් හොඳ උපකරණයක්. ඒ වගේම දරුවාත් මේවාට කැමති. ඒක කතා කරනවා, පිළිතුරු දෙනවා. එතකොට දරුවාට කම්මැලි නැහැ. මේ නිසාම මෙම AI ක්‍රීඩා භාණ්ඩ අද වන විට ලොව පුරා ජනප්‍රිය වෙමින් පවතිනවා. මීළඟට අපි AI ක්‍රීඩා භාණ්ඩවල හොඳ පැති පිළිබඳව කතා කරමු. හරි විදියට භාවිතා කළොත් AI ක්‍රීඩා භාණ්ඩවල හොඳ පැතිත් තිබෙනවා. උදාහරණ ලෙස ගත්තොත් දරුවාගේ සිතීමේ හැකියාව වැඩි කරනවා. භාෂා ඉගෙනීම පහසු කරනවා. ප්‍රශ්න අහන්න, උත්තර හොයන්න උනන්දුව ඇති කරවනවා. ලැජ්ජා දරුවන්ට කතා කරන්න විශ්වාසයක් දෙනවා. ගුරුවරයෙක් නැති වේලාවකත් ඉගෙනීම නවත්තන්නේ නැහැ. ඒ නිසාම AI කියන්නේ සම්පූර්ණයෙන්ම නරක දෙයක් නෙවෙයි. එතකොට මොනවාද මේ AI ක්‍රීඩා භාණ්ඩවල සැඟවුණු තර්ජන සහ අවදානම් පැති? ප්‍රශ්න පටන් ගන්න වෙන්න මෙතනින්. අංක 1. යන්ත්‍රවලට අධිකව ඇලී යාම. දරුවා මිතුරන්ට වඩා රොබෝවට ආදරය කරලා ඒකත් එක්කම කතා කරලා මනුෂ්‍ය සම්බන්ධතා අඩු වෙන්න පුළුවන්. අංක 2. මනෝවිද්‍යාත්මක බලපෑම. දරුවාට මට හැම වෙලේම පිළිතුරු දෙන යන්ත්‍රයක් තියෙනවා කියන හැඟීම නිසා අනාගතයේදී ඉවසීම, අවබෝධය අඩු කරන්න පුළුවන්. අංක 3. පුද්ගලික දත්ත ගැටලු. බොහෝ AI ක්‍රීඩා භාණ්ඩ දරුවාගේ හඬ, කතා කරන වචන, හැසිරීම් රටාවන් රැස් කරනවා. මේවා කොහෙද යන්නේ? කවුද භාවිතා කරන්නේ? දෙමව්පියන්ට මේකත් ලොකු ප්‍රශ්නයක්. අංක 4. අධික තිර කාලය. දරුවන් බොහෝ සෙයින් මෙම විද්‍යුත් තිරවලට නිරාවරණය වීම නිසා ඔවුන්ට මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍ය ගැටලු වලටද මුහුණ පාන්න සිද්ධ වෙනවා. දරුවන්ට අධික තිර කාලය කියන්නේම ඇස්, මනස, නින්ද සහ හැසිරීම යන සියල්ලටම බලපාන මූලික දෙයක්. මීළඟට අපි කතා කරමු දෙමව්පියන් මේ පිළිබඳව දැනුවත් විය යුත්තේ කොහොමද කියලා. AI ක්‍රීඩා භාණ්ඩ තහනම් කරන්න කියලා අපිට කියන්න බෑ. නමුත් පාලනය අත්‍යවශ්‍යයි. දරුවාට මෙම භාණ්ඩ කාල සීමාවක් අනුව දිනකට ලබා දෙන්න. දෙමව්පියන් සමග ක්‍රීඩා කරන්න දරුවාව යොමු කරවා ගන්න. ප්‍රයිවසි සහ ඩේටා සෙටින් සැලකිලිමත් ලෙස බලන්න. AI ටෝයි එක මිතුරා නෙවෙයි උපකරණයක් කියලා පැහැදිලි කරන්න. සජීවී ක්‍රීඩා, පොත්පත්, මිතුරන්, පවුල සමග ගත කරන කාලය අත්‍යවශ්‍ය කරගන්න. එසේනම් කෘත්‍රිම බුද්ධි ක්‍රීඩා භාණ්ඩ දරුවන්ට තර්ජනයක්ද? පාලනය නැත්තම් තර්ජනයක්.
නිවැරදි මඟ පෙන්වීමක් තියෙනවනම් හොඳ අවස්ථාවක්. AI කියන්නේ දරුවන්ගේ අනාගතය හැදෙන මාර්ගයක්ද නැත්නම් අපි නොදැනීම වැටෙන උගුලක්ද කියන එක තීරණය වෙන්නේ අපි දෙමව්පියන් සහ වැඩිහිටියන් ගන්න තීරණ වලින්. ඔබගේ අදහස කුමක්ද? AI ක්‍රීඩා භාණ්ඩ දරුවන්ට හොඳද? නරකද? කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක වැදගත් නම් ලයික් කරන්න. දැනුම වැඩි කරන වීඩියෝ සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න.